හෙලෝ බොයිස් ඇන් ගර්ල්ස් ඔන්න ඉතින් අදත් මම ගෙනාව සුපිරිම වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ අද මම ගෙනාව ඉතින් RDR2 වගේ සුපිරි ඕෆ්ලයින් මොබයිල් ගේම් එකක්. ඉතින් යාළුවනේ මොකක්ද මේ ගේම් එක? අපි ඉතින් මං කියන්න ඉතින් මොකක්ද මේ ගේම් එක කියලා. ඔකටම කලින් ඉතින් කැමරා මතක කරනවා අපි තාම channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒත් එකම ඉතින් යාළුවනේ ළඟ තියෙන bell icon එකත් all දාගත්ත තමයි ඉතින් අපි දාන අලුත්ම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ මම දැන් කියන්නම් මේ ගේම් එක ගැන විස්තර. ඉතින් යාළුවනේ MB මෙගාබයිට් 24ක් වගේ අඩු ප්‍රමාණයකින් ගන්න පුළුවන් මේ ගේම් එක. සුපිරි ග්‍රැෆික්ස් තියෙන ගේම් එකක්. පේනවනේ ඉතින් ඔයගොල්ලන්ට. ඒ වගේම යාළුවනේ මේ ගේම් එකේ නම වෙස්ට් ගන් ෆයිටර්. ඒ කියන්නේ යාළුවනේ මේක නිකන් කව්බෝයි ගේම් එකක් වගේ. අපි ඉතින් යාළුවනේ මෙන්න අපිට අපුවම බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට එතකොට ඒගොල්ලෝ වෙපන්ස් දෙකක් දීලා තියෙනවා. වෙනවා ඉතින් ඔයගොල්ලන්ට මේ තට්ටයට ඉතින් අපිට ගහන්න පුළුවන්. අපි මෙහෙම දුවක්කෝ ගත්තා. මෙහෙම හෙඩක් තියන්න තියෙන ඉතින්. කොහොම දෙකක් තිබ්බම හරි යාළුවනේ. ඕක තමයි ඉතින් කරන්න තියෙන්නේ. මේ ගෑණි බබර අපි පොඩි ගන්න එකක් තියලා බලමු. රෝඩ් කරා. කයි. මේ වනේ යාළුවනේ අපිට එක කියලා ගහනවා. මේ පේනවා ඉතින් ඔයගොල්ලන්ට. උඩට අපි ගැහුවා. හරියන්නේ. සල්ලිත් අපිට හම්බුණා ඉතින්. ළඟටම ගිහලා ඔලුවරම ගියමු. ඉතින් යාළුවනේ මේ ගේම් එකේ එකම එක මිෂන් එකකුත් මම ප්ලේ කරලා පෙන්නන්නම්. ඉතින් මේකෙත් ඉතින් සීරියස් එකක් විදිහට ඕන ඉතින් පහලින් කමෙන්ට් කරන් යන්න. පාර්ට් 2 එකක් ගේන්න ඕන නම් ඉතින් අපි දැන් මේ උමුත් එක්ක ගහ ගන්න රෙඩි හොඳයි. ඉතින් අපි මුණ්ඩ ගහලම යන්නේ යාළුවනේ ඉතින් පොලිසිය. බලමු පිහින් ඇල්ල පොඩ්ඩක්. අයියෝ මුවයිනේ යතුන්ද? ආපෝ මේකෙන් යන නේද හොඳට දිගේ. අම්මා යාළුවනේ එකපාරයි ඉතින් මේකෙන් ගහන්න ඕනේ. හරි ඌත් ඉවරයි. මම ඉතින් කලින් Blockcraft 3D කියන ගේම් එකේ වීඩියෝ එකක් ගෙනාව ඉතින් ඒකත් බැලුවේ නැත්නම් ඒකත් බලන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මූ තමයි ඉතින් අපේ පළවෙනි මිෂන් එක ඔයගොල්ලන්ට පේනවා ඉතින් මැප් එක. මේ තියෙන ඉතින් මැප් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. යාළුවනේ අපි යන් මෙයාගේ ළඟට පොඩ්ඩක්. යාළුවනේ මොනවද එයා කියනවා? එයාගේ නම ෆ්‍රැන්ක්. එයා කියනවා අපිට බෑඩ් ගස් රටිකට ගහන්න කියලා. හරි යාළුවනේ අපි එක්ස්පෙක්ට් කරමු. එතකොට එයා අපිට දෙනවා කියනවා සල්ලි දෙනවා කියනවා 1000ක්. එතකොට මැනික් 10ක්. එතකොට තව මොකක් දෙකක් දෙනවා කියනවා ඉතින් යාළුවනේ. අපි බලමු මේක එක්ස්පෙක්ට් කරලා. හරි යාළුවනේ අපිට ඒ පාර මේකක් ඇවිල්ලා තියෙන ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන. අපිට ඇවිල්ලා තියෙනවා ලොකේෂන් එක. ඉතින් අපි අශ්වය ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන අශ්වය ගයිකන් එක ක්ලික් කරලා අපිට අශ්වය ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි මේ හිමීට යන්න පුළුවන්. හයියෙන් යන්න පුළුවන්. මේ කොළ පාට අයිකන් එක ක්ලික් කරලා අපිට හයියෙන් යන්න පුළුවන්. මෙන්න මේ විදිහට. බලමු අපි ලොකේෂන් එක හරියටම යම් බලන්න. හරි යාළුවනේ මෙතන තමයි ලොකේෂන් එක. පොඩ්ඩක් අශ්වයෙන් බැහැලා පොඩ්ඩක් බලමු. ඉතින් මම මේක මීට කලින් ගහලා නම් තියෙනවා. මේ ඉන්නේ සෙට් එක. කල්ලි තමයි මේ ඉන්නේ. එකයි කොහොමද යාළුවනේ ඉතින් මේක තුන් දෙනා ඉතින් ආවෙත් තුන් දෙනාට ඉතින් පට ගාලා දීගෙන ගියා. ඉතින් ඕකේ දෙමු. යාළුවනේ අපි සල්ලි ටික ගමු. මොනවද මේ අපිට හම්බෙන්නේ? බලමු මොනවද කියලා. sell use කියන එක බලමු. අප්ග්‍රේඩ් කරන්න ඒවා අපිට ගන්න පුළුවන් ඉතින් යාළුවනේ. මාත් ඉතින් ඒකල කියනවා. අප්ග්‍රේඩ් කරන්න ඕන අපි සෙල් කරලා දාමු සල්ලි හොයාගන්න. අපිට එකෙන් 250ක් හම්බ වෙනවා ඉතින්. ඉක්මනට 19ෙම සෙල් කරලා දාමු. ඉතින් යාළුවනේ ආයෙත් මතක් කරනවා ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක join වෙන්න. ඉතින් යාළුවනේ
මේකේ තව සීරීස් එකක් විදිහට ඕන නම් ඉතින් පහලින් කමෙන්ට් කරන් යන්න part 2 එකක් ඕනි කියලා. එතකොට ඉතින් මම අනිවාර්යෙන්ම ගේන්න. ඉතින් කෙනෙක් කෙනෙක් නෙමෙයි ඉතින් යාළුවනේ මම ගෙනාපු කලින් වීඩියෝ එකට දෙන්නෙක් කමෙන්ට් කරලා තිබ්බා ඉතින් එපිසෝඩ් දෙකක් ඕනි කියලා ඉතින් මම ඉතින් දෙවෙනි එකක් දැන් රෙකෝඩ් කරලා ඉවරයි. ඒක දාන්න තමයි ඉතින් තියෙන්නේ. දෙවෙනි එක දාන්න කලින් ඉතින් මේක වැඩේද කියන්නත් බෑ ඉතින්. ඉතින් වැඩ එකක් අපිට ගහන පේන නැති නකරන්න. අනේ උන් එන බයගුල යාළුවනේ අපි යන්. බලමු අපි නිකන් අශ්වයක පිටේ යද්දි අපිට වෙඩි තියන්න පුළුවන්ද කියලා. අම්මට සිරි පුළුවන්. අම්මට මේ මු බය දුවල් දුවන යාළුවනේ පේනනේ. අම්මෝ. හරි යාළුවනේ දැන් මම මේක මිෂන් එකකුත් ප්ලේ කරන්නේ. තාම අතන තියෙනවා අපිට නිකන් සල්ලි හොයාගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් අපි ඒකට ගිහලා බලමු මොන කොහොමද සල්ලි හොයාගන්නේ කියලා. අපි මේ අස්සේ ගයි කියන එක ඔබලා බලමු නිකන්. මෙන්න අපේ කැරක්ටර් පේනවා ඉතින් ඕරන්ට. අපිට බෙඩ් දාන්න පුළුවන්, ඔට්ටු දාන්න පුළුවන් 500ක්. අපි 500ම දාමු. දුවනද ඔය චේන්ජින් කරන්නේ. යා! තප්පර 30කින් ඉතින් කොහොමද දිවා ගන්න ඕනේ. මේක ඉක්මනට පිරෙන්නෙත් නැහැ ඉතින් යාළුවනේ. අයියෝ. තප්පර 30කින් නම් දුවා ගන්න බැරි වෙන තියෙන ඉතින්. ආපෝ යාළුවනේ පිරුන්නේ නැහැ ඉතින්. තප්පර 30කින් නම් දීතර දුවා ගන්න වෙන්නේ. මේක ඔබන් ඉදි පට හයින් ඉවරනවා ඉතින් යාළුවනේ. ආපෝ යාළුවනේ අන්තිමට ඒක දුවා ගන්නත් වෙන්නේ නැද්ද දන්නේ නැහැ. බ්‍රෝන් එකක්වත් ගන්න බලමු. හරි යාළුවනේ ඉතින් අපිට රුපියල් 500ක් හම්බුණා ඉතින්. ඒත් ඉතින් අපි දුන්නෙත් රුපියල් 500 අපිට හම්බුනේත් 500යි අයියෝ යාළුවනේ. අපි තව එක මැච් එකක් ගහමු මොන වගේ ඒ වගේ මැච් එකක් ගන්න මේ ඉතින් යාළුවනේ. ඒක අපි නිකන් ගහලා බලමු. ඔක්කොම කලින් අපේ අශ්වයව අපි අශ්ව ගාලෙන් පාක් කරලෙමු. මීඩියන්කෝ මේ ගේම් එක ඉතින් MB 24ට පාඩුම නැහැ ඉතින් යාළුවනේ සුපිරි ගේම් එක. මේ තව අවශ්‍ය කෙනා ඉතින් අමුවදී පාක් කරලා ඉතින් මොකද මෙයා නටන්නේ. මෙයා රෙඩි තියන්න ගියොත් ඉතින් යාළුවනේ අනිත් ඒවාන් ඇවිල්ලා අපිට ගහන්න පුළුවන්. ඕකට ඉතින් යා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ කම්මල් එකක් ඉන්නවා. මෙයා ඉතින් හැම වෙලේම වැඩේ මෙයාගේ මේ මොකක් හරි ඉතින් බඩුවක් හදනවා. මේ මොකද්ද මේ බෝතේ? වෙඩි තියලා බලමු නිකන්. අයියෝ මෙයාට නෑදුනේ. දුවන්න. බලමු නිකන්. මොකක් හරි හම්බුණා ඉතින් යාළුවනේ අපි පොඩ්ඩක් බලමු මොනවද කියලා. සෙල් කරන්න තමයි. යාළුවනේ අපිට ඉතින් මේකෙන් මැණික් 5ක් හම්බෙලා ඉතින් එක බෝතලයකින්. අම්මලට ඒ කියන මන් දැනන් හිටියේ නෑ ඉතින්. අපි ඒව හොයාගන්න. අම්මා මේ මෙතනත් එකක් තියෙනවා. සුපිරි අක්කා. අම්බෝ යාළුවනේ සුපිරියක්. ඉතින් මෙතනටත් යන්න කියන අපි පස්සේ වෙලා ගියන් ඉතින්. පොඩ බෝතල් දෙකක් හොයාගෙන යමුකෝ. අතත් නිකන් දෙක එකක් තියෙනවා වගේ. අම්මලා දිරෝමයි කියන්නේ මෙතන එකක් තිබ්බා. හැමතැනම තියෙනවද දන්නේ නැහැ ඉතින් යාළුවනේ. මෙහෙම බඩ ගන්න ඕන අපි අශ්වයක් පිට යන් ඉතින්. ඉතින් යාළුවනේ තව එක බෝතලයක් හොයාගෙන මම ඉතින් මෙතන වීඩියෝ එන් කරනවා. ඉතින් මේකෙත් දෙකක් ඕන නම් ඉතින් පාට් නැත්නම් මේක සීරියස් එකක් විදිහටම ඕන නම් ඉතින් පහලින් කමෙන්ට් කරන් යන්න ඉතින් ආයෙ ඉස්සලා කිව්වා ගැම්මඩම. හරි යනකොට මැණික් 15ක් හම්බුණා. ඉතින් යාළුවනේ අද මම ගිහිල්ලා එන්නම් ඉතින් මේ ගැම්මඩම ඉතින් අපිත් එක්ක ආයෙත් මම ඉතින් මතක් කරනවා අපිත් එක්ක ආයෙත් subscribe කරලා join වෙන්න. ඉතින් මගේ කලින් වීඩියෝ එක බලන්න නැත්නම් ඒකත් බලන්න අමතක කරන්න එපා. ඒකෙත් ඉතින් මම පාර්ට් දෙකක් ගෙන Minecraft වීඩියෝ එකක්. ඒකත් ඉතින් Minecraft කිව්වට Minecraft නෙමෙයි ඉතින් Blockcraft කියලා Minecraft fan made game එකක් ඉතින් යාළුවනේ ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන් කැමති විදියට ඔයගොල්ලෝ ඉල්ලන විදියට කැමති ගේම්ස් ගේන්න.
ඉතින් ඒකට අපේ channel එක subscribe කරන්න. ඉතින් යාළුවනේ මම අදට ගිහලා එන්න. මේකත් එක්ක රැඳිලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.